අයිබෝන් මං අද හිතුවා ඔයගලන්ට මෙන්න මේ වීඩියෝ එක ගේන්න ඕන කියලා. මේ ඉන්නේ මං දැන් ඉන්නේ සෙන්ට් ජූලියන්ස් වල. මේ ඇවිල්ලා මේ යන අලුත්ම ප්‍රොජෙක්ට් එක මෝල්ටා වල. එතකොට මේකේ වටිනාකම තමයි දැන් මේක ඇවිල්ලා මේ හાર્ඩ් රොක් කියලා UK කම්පැනි එකක්. මේගොල්ලන් දැන් මේ හදන ප්‍රොජෙක්ට් එක මෙහි මෝල්ටා වල හදන ලොකුම ප්‍රොජෙක්ට් එක DB ගෲප් එක යටතේ තියෙන්නේ. DB හොටල්ස් ගෲප් කියලා ඔයගොල්ලෝ ගහලා බලන්න. සාමාන්‍ය ඩුබායි වල ඉන්න අය DB ගෲප් එකෙන් ඩිරෙක්ට් ඇප්ලයි කරලා මෙහි ඇවිල්ලා ජොබ්ස් ගත්තු අය ඉන්නවා මම දැනුවත්ව. ඊට පස්සේ ගොඩක් ඒගොල්ලන් අවුට්සෝස් හයර් කරනවා. ඊට පස්සේ ඕසෝ ගෲප් එක වගේ නමුත් ඕසෝ ඇවිල්ලා මේ ටෙම්පින් ඒජන්සි එකක්. නමුත් DB ගෲප් ඇවිල්ලා හොටෙල් එක ඩිරෙක්ට් රෙක්රූට් කරනවා. ඔයාලා ඇප්ලයි කරොත් එහෙම ක්වොලිෆයිඩ් නම් ඒගොල්ලන් chance එක දෙනවා. ගොඩක් ඩුබායි ඉන්න අයට මම කියන්නේ මේ එක්ස්පීරියන්ස් තියන අයට ඉන්ටර්කොන්ටිනෙන්ටල් එක. එතකොට මෙහි ඇවිල්ලා වෙස්ටින් එක තියෙනවා. වෙස්ටින් මැරියට් වෙස්ටින් ඩ්‍රැගනාරා රිසෝට් කියලා මෙහි තියෙන හොඳම මැරියට් ප්‍රොපර්ටි එකක්. ඊට අමතරව ඉන්ටර්කොන්ටිනෙන්ටල් එක තියෙනවා. මෙතන තමයි මේ තියෙන හියුගෝස් එක. එතන හියුගෝස් එක යහපැත්තේ හොලිඩේ ඉන් එක තියෙනවා. ඊට පිටිපස්සෙන් ඉන්ටර්කොන් එක තියෙනවා. ඉන්ටර්කොන් එකේ ඕපන් කරපු අලුත්ම හොටෙල් එක තමයි වෝකෝ කියලා. ඕගොල්ලෝ IHG ගෲප් එක බැලුවොත් වෝකෝ හොටල්ස් කියලා ඒගොල්ලන් ඕපන් කරා. ඒ දවස්වල මේ ඒක ලොකුවටම ගියා. මෙහෙ හයර් කරා. එතකොට ඕපන් ඩේ රික්‍රූට්මන්ට් තිබ්බා. එතකොට දැන් මම ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පෙන්නුවා අර ලොකුම ප්‍රොජෙක්ට් එක හાર્ඩ් රොක් එක. ඒගොල්ලන්ගේ කැසිනෝස් යනවා, මෝල් එකක් එනවා, රෙසිඩන්සස් තියෙනවා, හොටෙල් රූම්ස් තියෙනවා. ඒක ලොකු කම්ප්ලෙක්ස් එකක්. ඩුබායි වල නිකන් ජුමේරා මදිනත් ජුමේරා වගේ ලොකු මේ ප්‍රොජෙක්ට් එකක් මෙහි ලෝකල් DB හොටෙල් ගෲප් කියන චේන් එකෙන් තමයි කරන්නේ. නමුත් මේ ෆ්‍රැන්චයිස් කරන්නේ. නමුත් ඒක හાર્ඩ් රොක් කියන මේන් කම්පැනි එක යටතේ තමයි යන්නේ. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් සැලරිස් ඔක්කොම හાર્ඩ් රොක් එකේ ස්ටෑන්ඩඩ්ස් විදිහට යන්නේ. එතකොට පුළුවන් නම් ඇප්ලයි කරන්න. ඔයගොල්ලන් හાર્ඩ් රොක් ප්‍රොජෙක්ට් ඉන් මෝල්ටා කියලා ගැව්වත් නැත්නම් DB ගෲප් එකට ගිහිල්ලා මම යටින් ලින්ක් එක දාන්නම්. DB ගෲප් එකට ගිහිල්ලා මේ DB හොටෙල් ගෲප් කියලා ටයිප් කරා නම් ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔපචුනිටිස් කැරියර්ස් පෙන්නනවා. ඒකේ F&B සේල්ස් ඔක්කොටම ගන්නවා. මේ ළඟදිත් ඕපන් ඩේ රික්‍රූට්මන්ට් එකක් තිබ්බා. මම නම් ගියේ නෑ. මේ නමුත් මේක තමයි හොඳ ඔපචුනිටි එකක්. මොකද දැන් මෙහි අර මේ එන ගොඩක් අය අපි ආවෙත් ඒජන්සි through. එතකොට මේ ඒකොල්ලන් අර ප්‍රොසෙස් එක 6 to 8 months යන නිසා තමයි මේ එහෙම ඒ කියන්නේ ඒජන්සි through ගන්න. ඩිරෙක්ට් එම්ප්ලොයර් අරගෙන ඉක්මනට ප්‍රොසෙස් එක යන්නේ නැති නිසා. නමුත් දැන් මේ වගේ ප්‍රී ඕපනින් දැන් මේ ප්‍රොජෙක්ට් එක තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්. මේගොල්ලන් මේක ඕපන් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 මාර්තු හරි අප්‍රේල් හරි ඒ වගේ තමයි දාලා දෙන්නේ. නමුත් දැන් මේ යන කන්ස්ට්‍රක්ෂන් යන ස්පීඩ් එකට ඒ කාලේට සමහරකට කරගන්න පුළුවන් වෙයි. එතකොට මේක 24 hour කන්ස්ට්‍රක්ෂන් යනවා. මීට පිටිපස්සෙන් දැන් මේ පෙන්න ටිකට අමතරව වෙනමම මේ ලොකු ඒරියා එකක් තියෙනවා. මෙතන පේන්නේ නැති මේ ඒකේ ඉතිරි ප්‍රොජෙක්ට් එක යන්නේ එතන. එතකොට මේ ටික ඔක්කොම ඉවර වෙද්දී මේ ලොකු ජොබ් ඔපචුනිටිස් ප්‍රමාණයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට මාර විදියට බල්ක් එක පිටින් ඕනේ. ඒ නිසා තමයි මේගොල්ලෝ දැන් මම ළඟදී දැක්ක මේගොල්ලෝ ස්පේන් වල මලගා වලට ගිහිල්ලත් ඒත් ඕපන් ඩේ රික්‍රූට්මන්ට් එකක් තියලා එහෙනුත් හයර් කරනවා. ඉතින් ඒ නිසා පුළුවන් අය ලංකාවේ ඉන්න අය, එක්ස්පීරියන්ස් තියෙන අය, රුමේනියා ඉන්න අය මේ ඒ කියන්නේ මෙහෙට එන්න කැමති රුමේනියාවේ ඉඳන් ඉන්න අය හරි ලංකාවේ ඉන්න අය, ඩුබායි වල එක්ස්පීරියන්ස් තියෙන අය පුළුවන් තරම් try කරන්න. හાર્ඩ් රොක් කැෆේ තමා මේකේ කම්පැනි එකේ නම. ඕගොල්ලන් DB හොටෙල් ගෲප්ස් තමා මේ ප්‍රොජෙක්ට් එක රන් කරන්නේ. ඒතකොට මම ලින්ක්ස් ඔක්කොම දාන්නම්. මේ එහෙනම් ජය මේකට try කරන්න. ඊට අමතරව තව ඕනනම් මේ මොනවද ඉන්ටර්කොන් එකටත් ඇප්ලයි කරන්න. ඉන්ටර්කොන් එකට ඇප්ලයි කරන්න මේ බය වෙන්න එපා. ඒකෙත් chances ගොඩක් දෙනවා. මේ එහෙම ඉන්ටර්කොන් එකේ අපිත් එක්ක වැඩ කරපු සමහර ඉන්දියන් අයට ඩිරෙක්ට් chance හම්බුණා. ඒ අය ඒගොල්ලන් තමයි ඉස්සෙල්ලා මෙහෙට ආවේ. ඒගොල්ලන් ඩිරෙක්ට් ඔපචුනිටි. ඊට පස්සේ තව මම එන්න කලිනුත් මගේ අවුට්ලට් එකේ මැනේජර්ටත් ඔපචුනිටි එකක් ඇවිල්ලා තිබ්බා. එයා ආවේ නැහැ. මොකද එයාට පොසිෂන් එක හම්බුන නිසා. ඒ වගේ chances තියෙනවා. ඉතින් වෙස්ටින් මෙහි තියෙන හොටල්ස් තමයි වෙස්ටින් ඩ්‍රැගනාරා, ඉන්ටර්කොන්ටිනෙන්ටල්, හියුගෝස් ඇවිල්ලා මෙහි චේන් එකක්. try කරලා බලන්න ඒකට. ඊට පස්සේ වෝකෝස් තියෙනවා. ඉන්ටර්කොන් වැඩ කරන අය ඉන්නවනම් අනිවාර්යෙන් ඔය අබුඩාබි වල එහෙම ඉන්ටර්කොන් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඩුබායි වල එහෙම IHG ගෲප් එකේ ඉන්නවනම් try කරන්න. ඒගොල්ලන්ට chance එකක් හම්බෙන්න පුළුවන්.
මෙහි විතරක් නෙමෙයි ක්‍රොේෂියා ඕන රටක මේ chance සම්බෙන්න පුළුවන් මේ ඒ chance එක තියෙනවා. ඒව තමයි ඉන්ටර්නැෂනල් ට්‍රේන් තියෙන්නේ. තව තියෙනවා හයට් එක තියෙනවා, හයට් රිජන්සි තියෙනවා, හයට් සෙන්ට්‍රික් තියෙනවා. එතකොට ඔය ටික තමයි දැනට තියෙන ඉන්ටර්නැෂනල් ට්‍රේන්ස් මම දන්න ප්‍රොපර්ටිස් ටික. රැඩිසන් තියෙනවා තව. රැඩිසන් බ්ලූ තියෙනවා. ඒකට try කරන්න පුළුවන්. එහෙනම් එච්චරයි ජයවා.